Hi guys, ඔන්න අද අපේ ආදරණීය මුස්ලිම් යාළුවන්ගේ රසම රස නෝම්බි කංජි රෙසිපි එක ගෙනාවා. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපි මේකට බාස්මති හාල් ග්‍රෑම් 250කට උළු හාල් තේ හැන්දක් දාලා පැයක් විතර මම මේ විදිහට පොඟව ගත්තා. ඊට පස්සේ මේ පොඟව ගත්ත හාල් එක මේ වගේ පිරිසිදු භාජනයකට දාලා ඒක වතුර ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරලා ලුණු තේ හැන්දක් විතර දාලා ඒකටම කපාගත්තු සුදුලුණු බී 4-5ක් විතර දාගන්න. සුදුලුණු වැඩි වෙන තරමට මේක රසයි. ඒක නිසා මේ විදිහට දාලා මේක හොඳට බෙරි වෙනකන් තඹ ගන්න. අපි ඒක තැම්බෙන බාගෙට තැම්බෙන අතරතුරේදී රම්පු කෑලි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක තැම්බෙනකන් අපි අපේ චිකන් කංජියකට අවශ්‍ය කරන රෙසිපි ටික හදාගමු. මම අද මේක චිකන් දාලා තමයි හදන්නේ. අපි ඉස්සෙල්ලා මේ විදිහට කැරට් ටිකක් කපා ගන්නවා. කැරට් කපාගෙන ඔයාලට මේ විදිහට ක්‍රේට් එකක් පාවිච්චි කරලා ලස්සන හැඩයට කපා ගන්නත් පුළුවන්. ලීස් ටිකක් මේකට එකතු කරගන්න. අපි මේකේ කලර්ස් ටික තමයි බලාපොරොත්තු වෙන්නේ මේකෙන්. තක්කාලිත් එකතු කරගන්න. එතකොට මේකේ කලර්ස් 3ක් තියෙනවා. ඔයාලට මේකේ ලුණු කපන විදිහ පෙන්නලා නැහැ. ලුණුත් මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට භාජනයකට තෙල් ටිකක් දාලා අපි මේක තෙල රත් වෙනකොට සුදු ලුණු එනසාල් කරාමුණට දෙකුත් දැම්මා. දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න. මේක හොඳට ටෙම්පරාදු වෙනකොට අපි මේකට අපි ලුණු ගම්මිරිස් දාලා වාලා චිකන් එක සීසන් කරලා තියාගන්න. ඊට පස්සේ මේ සීසන් කරගත්ත චිකන් එකත් අපි මෙන්න මේකට එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට සීසන් කරගත්ත චිකන් එකත් එකතු කරලා හොඳින් මේක උයා ගන්න. මේක හොඳට තැම්බෙනකොට අපි මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු මදි වගේ දැනෙනොත් ඔයාලා ලුණු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ බලන්නකෝ. මෙන්න මේ අතරතුර අපේ තැම්බෙන මේ කැඳේක දිහත් පොඩ්ඩක් බලන්න ඕනේ. නැත්තම් කැඳේක අඩියල්ලන්න පුළුවන්. ඒක තැම්බෙන අතරතුරේදීම අපි චිකන් එකටම කැරට් ටික, ලීක්ස් ටික, තක්කාලි ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු තේ හැන්දයි අමුතුණු පහ කුඩු තේ හැන්දයි එකතු කරගෙන කලවම් කරගන්න. ඔයාලට මේකට ගම්මිරිස් මදි වගේ දැනුනොත් ගම්මිරිස් ටිකක් වුණත් තව ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ගම්මිරිසුත් එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට චිකන් එක තැම්බෙනකම්ම හැබැයි කැරට් එකේ ලීක්ස් එකේ කලර් එක කැරට් වල කලර් එක එහෙම වෙනස් කරගන්න එපා. ඊට පස්සේ අපි මේ කැඳේක හොඳට තැම්බුණාට පස්සේ අපි පොල් ගෙඩියක විතර පොල් කිරි ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැඳේක උතුරගෙන බුබුලු දාගෙන එනකොට ඔයාලා මේකේ ලුණු රස බලන්න. ලුණු මදි නම් තව ලුණු චුට්ටක් දාගන්න. ඊට පස්සේ අපි මේකට අර ටෙම්පරාදු කරගත්ත චිකන් මිශ්‍රණය එකතු කරගන්නවා. මේ ටෙම්පරාදු කරගත්ත චිකන් මිශ්‍රණය මාරම රසයි. ඒක මේ කැඳේකට දැම්මහම පුදුම රසක් එන්නේ. ඊට පස්සේ මේ විදිහට ටෙම්පරාදු කරගත්ත චිකන් එක කැඳේකට දාලා කැඳේක හොඳට නටව ගන්න. මේ විදිහට ටිකක් උකු ගතියට තමයි කැඳේක ගන්න ඕනේ. වියාරුම ගතියට ගන්න එපා. මෙන්න මේ බලන්නකෝ. මේ විදිහට බෙදාගෙන ඔයාලත් රස විඳින්න. මුස්ලිම් යාළුවෝ නම් මේකේ රස දන්න ඇති. සමහර කට්ටිය දන්නවත් ඇති. ඔයාලත් අදම මේ රෙසිපි එක try කරලා බලන්න. ආසහිතයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. bye.